හරියටම ඒ ඉමේජ් එක ඒ පළවෙනි තප්පර 10 වීඩියෝ එකට අදාළ විදියටම දෙවෙනි තප්පර 10ෙත් වීඩියෝ එක ජෙනරේට් වෙනවා. මේක 100%ක් සාර්ථක සහ මම ඒ කියන්නේ ෆැක්ටරිකලි කරන දෙයක් කරපු දෙයක්. ඒ වීඩියෝස් ගොඩක් දුරට වෛරල් ගියපු ප්‍රමාණය වැඩි. මොකද තප්පර 20 30 ඒ විදියට අපට ඕන තරම් මේක කරන්න පුළුවන්. මේක ඇත්තටම ගොඩක් දෙනෙක් කියලා දෙන්න හැබැයි YouTube වීඩියෝ කරනවා මේකෙන් කරන්න පුළුවන් කියනවා. නමුත් කරන විදිය හරියටම කියලා දෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය මේක දන්න අයත් ඇති. නමුත් මම දැකලා නැහැ YouTube එකේවත් මේ ක්‍රමය කියලා දෙනවා මෙන්න මේ විදියට කරන්න කියලා. අයිබෝන් සුබ දවසක්. මේ වීඩියෝ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ දැනට AI වීඩියෝ ජෙනරේට් කරලා වීඩියෝ නිර්මාණය කරන ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි ඒ වීඩියෝ හදද්දී ඩියුරේෂන් එක අඩු වීඩියෝස් තියෙන්නේ. ඒක ඩියුරේෂන් එක තප්පර 10 වීඩියෝස් තමයි ගොඩක් AI ටූල්ස් වලින් ජෙනරේට් කරන්න දෙන්නේ. ඒක තප්පර 20 30 40 ඒ වගේ ලොකු ප්‍රමාණයක් දක්වා. මොකද දැන් Facebook Reels වලට තප්පර 10කට වඩා තප්පර 20 30 වීඩියෝස් රීච් වෙන ප්‍රමාණය ඇල්ගොරිතම් එකෙන් ඒව අප් කරලා දෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එතකොට අපි බලමු අද සාම්පල් ටෙස්ට් එකක් කරලා කොහොමද කියලා මේ වගේ වීඩියෝ එකක්. ඒ කියන්නේ එකම වීඩියෝ එක එකම ෆ්‍රේම් එකේ වීඩියෝ එක තප්පර 10කට වඩා වැඩියෙන් හදාගන්නේ කොහොමද කියලා අපි අද බලමු. මුලින්ම මම මෙන්න මේ වගේ ෆ්‍රොම්ට් එකක් හදලා තියෙනවා. මම මේ ෆ්‍රොම්ට් එක දාන්නම් කමෙන්ට් එකේ. එතකොට ඔයාලට මේක අරගෙන සාම්පල් එකක් විදිහට දිගට පාවිච්චි කරන්න පුළුවන්. මේකේ ෆ්‍රොම්ට් දෙකක් තියෙනවා. උදාහරණයක් විදිහට වීඩියෝ එකේ first second 10 second එක තියෙනවා. ඒ කියන්නේ පළවෙනි තප්පර 10 මේකේ තියෙන ටික සම්පූර්ණ තියෙනවා. ඊට පස්සේ දෙවෙනි තප්පර 10 තියෙන්න ඕන ටික සම්පූර්ණයෙන් තියෙනවා. එතකොට මෙන්න මේක අපි බලමු ChatGPT එකට කියලා මෙන්න මේ සාම්පල් එකට අනුව හදලා දෙන්න කියලා අපි කැමති වීඩියෝ එක. ඔයා කැමති ඕන වීඩියෝ එකක්. උදාහරණයක් විදිහට ඔයා කුකින් වීඩියෝ කරන්න පුළුවන්, travel වීඩියෝ කරන්න පුළුවන්, history වීඩියෝ කරන්න පුළුවන්, Jesus වීඩියෝ කරන්න පුළුවන්. අපි බලමු ඒ වගේ කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම දැන් මම මෙතන සිංහලෙන් ටයිප් කරලා තියෙනවා. මට මේ තියෙනවා වගේ කොටස් දෙකකට එකම ෆ්‍රේම් එකේ වීඩියෝ ෆ්‍රොන්ට් එකක් ලියලා දෙනවද? කුඩා ළමයෙක් අඬමින් පාරේ යනවා. මහලු කාන්තාවක් ඇවිත් ඒ ළමයට බනිස් ගෙඩියක් දෙනවා. ඒ ළමයා සතුටින් ඒක කාලා ස්තුති කරනවා. බොහොම සරල වීඩියෝ එකක් තියෙන මෙතන. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා. දැන් එතකොට මෙතන තප්පර 10කට මේ වීඩියෝ එක හැදුවට පස්සේ රීච් වෙන ප්‍රමාණය අඩුයි. එතකොට සමහර මොනිටයිස් වෙනකොට ඒ වීඩියෝස් වලට ඇඩ්වර්ටයිස්මන්ට් ප්ලේ වෙන්නේ නැහැ වගේ ගැටලු තියෙනවා. අපි බලමු මේක කොහොමද ෆික්ස් කරගන්නේ කියලා. මේ වගේ එකම වීඩියෝ එක තප්පර 20කට දීර්ඝ කරගන්නේ කොහොමද කියලා බලමු. අපි දැන් මේක ChatGPT එකට දීලා බලමු. මොකක්ද එයා හදලා දෙන prompt එක කියලා. ඔබ දීලා තියෙන ෆෝමැට් එකටම එකම ස්ක්‍රීන් එකේ 10 second ලෙස cinematic AI video prompt එක මෙන්න කියලා එයා අපට prompt දෙකක් දීලා තියෙනවා. එතකොට අපි මේ පළවෙනි prompt එක මේ විදිහට copy කරගන්නවා. copy කරගෙන අපි Google Flow එකට ඇවිල්ලා මෙන්න මෙතන පළවෙනි prompt එක දීලා මෙතන අපි මේ settings ටික හදා ගන්නවා. 9.16 ටික දාලා මේ තියෙන විදිහට සේව් කරගන්නවා. අපි මේ වීඩියෝ එක හදලා බලමු මොන වගේ රිසල්ට් එකක්ද අපිට පළවෙනි වීඩියෝ එකෙන් එන්නේ කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලන බිස්නස් කරන අය ඉන්නවා නම් අපේ තියෙනවා businessmap.lk කියලා වෙබ්සයිට් එකක්. ඒකෙන් ඔයාලගේ බිස්නස් එක ප්‍රොමෝට් කරගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයක් දවසකට මේකේ විසිටර්ස්ලා එනවා සහ ලංකාවේ බිස්නස් හොයනවා. මෙතනදී ඔයාලගේ බිස්නස් එක ලිස්ට් කරන්න පුළුවන්. මෙතන මේ ප්‍රීමියම් විදියට ලිස්ට් කරාට පස්සේ නිතරම මේ මුල් පේලියේ ඔයාලගේ බිස්නස් එක ගැන පෙන්නනවා. දැන් මෙහෙම දාපුවා තමයි මේ උදාහරණයක් විදියට මේ wave taxi service එක. දැන් මෙතන ප්‍රීමියම් බැජ් එක වෙරිෆයිඩ් බැජ් එක පෙන්නනවා. වෙරිෆයිඩ් බිස්නස් එකක් කියලා පෙන්නනවා. මෙතන ප්‍රීමියම් ලෝගෝ එක තියෙනවා. normal business වල මෙතන සාමාන්‍ය numbers තියෙනවා. numbers ලක්ෂ
සොරි නම්බර්ස් 2,13,212ක් තියෙනවා. ඒ කියන්නේ ලංකාවේ බිස්නස් කරන හැම බිස්නස් එකම නම්බර්ස් මෙතන තියෙනවා. මෙතන වෙරිෆයිඩ් බිස්නස් කෙනෙක් විදිහට දාගන්න එකේ chance එක තියෙන්නේ. නිතරම ඔයාලගේ බිස්නස් එක මෙන්න මේ විදිහට උඩින් පෙන්නනවා. මෙතන ඇඩ් ලිස්ටින් ගිහිල්ලා ඔයාලට ඒක දාගන්න පුළුවන්. ඔයාලගේ බිස්නස් එක ජීවිත කාලෙටම රුපියල් 490ක් විතරයි මේක දාන්න යන්නේ. ඔයාලගේ කාඩ් එකෙන් පේ කරලා මෙතන ඔයාලට අවශ්‍ය බිස්නස් එකේ ලෝගෝ එක දාලා මේ විදිහට ප්‍රීමියම් විදිහට දාන්න පුළුවන්. මොකද හේතුව තමයි මේක Google එකට ගොඩාක් දුරට ඉන්ඩෙක්ස් වෙනවා. අපි බලමු මේ රත්නවීර සුපර් කියන එක Google එකේ ඉන්ඩෙක්ස් වෙලාද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ පළවෙනියටම තියෙන්නේ businessmap.lk එකෙන් තමයි රත්නවීර සුපර් එකට යන්නේ. ඒ කියන්නේ ඔයාලා හිතන්න ගොඩාක් දුරට රත්නවීර සුපර් කියලා කවුරු හරි සර්ච් කරොත් අපේ වෙබ්සයිට් එක අරා එයාගේ ෆෝන් නම්බරේ බලන්න පුළුවන්, ඇඩ්‍රස් එක බලන්න පුළුවන්, රත්නවීර සුපර් එක තියෙන ලොකේෂන් එක බලන්න පුළුවන්, එයාගේ බිස්නස් ලෝගෝ එකක් හෝ ඒ දාලා තියෙන විස්තරයක් බලන්න පුළුවන්. ඒ වගේ දෙයක් කරගන්න පුළුවන්. මේ වෙබ්සයිට් එක ලොකු ප්‍රමාණයක් දවසට බලනවා ඇත්තටම. ලොකු ප්‍රමාණයක් බිස්නස් හොයන්න එනවා, බිස්නස් සර්ච් කරන්න එනවා. ඒකින්ද ඔයාලගේ බිස්නස් එකට ලොකු වැලියු එකක් ඇඩ් කරගන්න පුළුවන් සහ රුපියල් 490ක් වගේ තියෙන පොඩි මුදලකට ඔයාලට ලොකු සර්විස් එකක් මේක හරහා ගන්න පුළුවන්. ඔයාලගේ බිස්නස් එකේ මොනවා හරි බිස්නස් එක තියෙන තැන කවුරු හරි යවුවා නම් මේක ලිස්ට් කරලා ඔයාලට link එක තියාගෙන link එක genuine විදියට කස්ටමර් කෙනෙකුට යවන්න පුළුවන්. මෙන්න මෙතන තමයි අපේ showroom එක තියෙන්නේ, අපේ business එක තියෙන්නේ මෙතන කියලා. එතකොට යාට මේ map එක බලාගෙන එන්න පුළුවන්. හරි, අපේ පළවෙනි වීඩියෝ එක හැදිලා තියෙන්නේ. අපි බලමු මේ වීඩියෝ එක මොන විදියටද play වෙන්නේ කියලා දැන්. Don't cry, little one. Here is some bread for you. මෙන්න මේ විදියට තමයි මුල් තප්පර 10 මේ වීඩියෝ එක අපි කිව්වේ පාරේ ළමේ කණ්ඩායමට යනවා කියලා. එතකොට ඒ ළමයට ආත්තම්ම කෙනෙක් දැකලා බනිස් ගෙඩියක් දෙනවා කියලා ඒ විදියටම මේ වීඩියෝ එකේ තියෙනවා. එතකොට මෙතෙන්දි වෙන්නේ ඊළඟ තප්පර 10 දී ළමයා ස්තුති කරන කොටස මේකේ නෑ. එතකොට අපි ඊළඟ ස්ක්‍රිප්ට් එකේ තමයි ඒ කොටස තියෙන්නේ. අපි දැන් ChatGPT එකේ ඊළඟ සීන් එක ගමු. ඊළඟ සීන් එකේ අපි බලමු මේක ඒ විදිහටම හරියයිද කියලා. මේකදී අපිට පොඩි ට්‍රික්ස් එකක් තියෙනවා මේක කරන්න. එතකොට අපි මේ ෆ්‍රේම් එක මේ විදිහටම ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඔයාලා Windows එකේ snipping tools පාවිච්චි කරන්න. එතෙන්දී අපි snipping tools එක open කරගෙන ඒක open වුණාට පස්සේ අපි මේ ස්ක්‍රීන්ෂොට් එකක් මේ වීඩියෝ එකේ ගන්නවා. දැන් මෙතන new ගියා. මෙතන අපි මෙන්න මේ කොටස crop කරගන්නවා. සමාවෙන්න. අපි මෙන්න මේ කොටස මෙන්න මේ ආකාරයෙන් crop කරගන්න. එතකොට මෙතන මේ ළමයයි අත්තම්මයි දෙන්නම හොඳට පෙන්නනවා. මෙතන අපි new folder එකක් හදලා අපි මෙතන 1 කියලා දාගමු. අපිට තව කොටසක් මේ ළමයා හරියටම මේ ළමයාම ගන්න ඕන නම් දැන් මෙතන මේ බනිස් කිඩිය දෙන සීන් එක අපි ගමු බලන්න. ඔන්න ඔතන snapping tools ගියා, new ගියා. අපි මේ කොටසත් ගමු. මෙන්න මෙතන මේ image mark එකක් පෙන්නනවා. ඒක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක හින්දා අපි ආයිත් නැවත ගමු. මෙතන අපි 2 කියලා ගන්නවා. අපිට තව කොටසකින් කොතනින් හරි අවශ්‍ය නම් විතරක්, අවශ්‍ය නැහැ ගොඩක් දුරට ඉමේජස් දෙකක් තිබුණා නම් ඇති. අපි තව එකක් ගමු. මෙන්න මේ ආකාරයට. දැන් ඔන්න අපි ගාව ඉමේජස් 3ක් තියෙනවා මේ වීඩියෝ එකට අදාළව. ඊළඟට අපි ආයිත් Google Flow එකට ගිහිල්ලා මෙතනදී අපි මෙන්න මේ images කියන තැනින් අප්ලෝඩ් කරනවා මෙන්න මේ images 3. ඒ images 3 අප්ලෝඩ් කළා මෙන්න මේ සීන් එක අපි එතනට දෙනවා. එතනින් add prompt ගිහිල්ලා එතනින් මෙන්න මේකේ add prompt ගියාට පස්සේ මෙන්න මේ images දෙක වැටලා තියෙනවා. එතකොට අපි මෙන්න මේ විදියට දෙවෙනි කොටසට අදාළ දේවල් ටික දෙනවා. මෙතන අපි settings ටික හදා ගන්න ඕන. මෙතන save කරා.
ඊට පස්සේ අපි මේක ජෙනරේට් කරන්න දුන්නා. අපි බලමු හරියටම මේ වීඩියෝ එකේ විදියටම ඊළඟ ෆ්‍රේම් එකත් ඒ විදිහට කියලා. එහෙම වුණොත් අපේ වැඩේ සාර්ථකයි. ගොඩක් දුරට මම USA audience එක ටාගට් කරලා වීඩියෝස් ගොඩක් කරනවා. මම ඇත්තටම Google Flow එකේ ගොඩක් වීඩියෝස් ජෙනරේට් කරලා නැහැ. නමුත් මේකේ මගේ බිස්නස් වලට වීඩියෝස් ජෙනරේට් කරලා තියෙනවා ඇඩ්වර්ටයිස්මන්ට් වලට. ගොඩක් දුරට මම පාවිච්චි කරේ Grok එක. Grok එකෙන් නම් මේක 100%ක්ම සාර්ථකයි. Grok එකේ මෙච්චර ඉමේජස් ගොඩක් දෙන්න ඕනෙත් නැහැ. එක ඉමේජ් එකක් ස්නැපින් ටූල් වලින් crop කරගෙන end එකේම තියෙන. ඒ කියන්නේ අන්තිම තප්පර 3 තියෙන ඉමේජ් එක crop කරගෙන ඒ ඉමේජ් එක අප්ලෝඩ් කරලා ඊළඟ prompt එක දුන්නට පස්සේ හරියටම ඒ ඉමේජ් එක ඒ පළවෙනි තප්පර 10 වීඩියෝ එකට අදාළ විදියටම දෙවෙනි තප්පර 10ෙත් වීඩියෝ එක ජෙනරේට් වෙනවා. මේක 100%ක් සාර්ථක සහ මම ඒ කියන්නේ ෆැක්ටරිකලි කරන දෙයක් කරපු දෙයක්. ඒ වීඩියෝස් ගොඩක් දුරට වෛරල් ගියපු ප්‍රමාණය වැඩි. මොකද තප්පර 20 30 ඒ විදිහට අපට ඕන තරම් මේක කරන්න පුළුවන්. මේක ඇත්තටම ගොඩක් දෙනෙක් කියලා දෙන්න හැබැයි YouTube වීඩියෝ කරනවා මේකෙන් කරන්න පුළුවන් කියනවා. නමුත් කරන විදිය හරියටම කියලා දෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය මේක දන්න අයත් ඇති. නමුත් මම දැකලා නැහැ YouTube එකේවත් මේ ක්‍රමය කියලා දෙනවා මෙන්න මේ විදිහට කරන්න කියලා. එතකොට මොකද ඔයාලා මේ prompt දෙක වීඩියෝ prompt දෙක වෙන වෙනම දුන්නොත් වීඩියෝස් දෙක වෙන වෙන විදිහට තමයි ජෙනරේට් වෙන්නේ. සමහර වෙලාවට ඊට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. මෙන්න බලන්න දෙවෙනි වීඩියෝ එකත් ඇවිල්ලා තියෙන විදිය. Thank you. හරියටම හරි විදියට ඒක ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි වීඩියෝ එකට සමානවම ඒ ආච්චි ඒ විදියටම ඉන්නවා, ඒ ළමයා ඒ විදියටම ඉන්නවා. ඒ කියන්නේ කිසිම වෙනසක් වෙලා නැතුව දැන් ඔයාලට තියෙන්නේ මේ වීඩියෝ දෙක CapCut එකකින් එකතු කරන්න විතරයි. ඇත්තට මේක ගොඩාක් වටින දෙයක්, ගොඩාක් අය හොයපු දෙයක්. ඔයාලා මේක කරන්න මේ වැඩේ කරලා ඔයාලගේ වීඩියෝස් ඩියුරේෂන් එක වැඩි කරගන්න පුළුවන්. ගොඩක් දෙන්න නොකියපු රහසක් මේක වීඩියෝ එඩිට් කරද්දී. මම හිතනවා මේ දේ කළා ඔයාලා ලොකු ප්‍රයෝජනයක් ගනී කියලා. ඉතින් එහෙනම් අලුත් වීඩියෝ එකකින් ලබන සතියේ නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.